හයි ළමයි කොහොමද ඔයාලට හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඔන්න මම මේ පාරත් අරගෙන ආවා අන්බොක්ස් කරන්නේ නැතුවම පෙබරවාරි මාස සැලරි එකෙන් මම ඕඩර් කරපු පොත් සෙට් එක අරගෙන. ඉතින් අපි අන්බොක්ස් කරමු. ඔයාලත් එක්කම මම මේක අන්බොක්ස් කරන්න තියාගත්තා. මොකද මං ඕඩර් කරන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ බලන්න ආසයි කියලා මං හිතුවා. සාමාන්‍යයෙන් මං කියවනේ ගිය පාරත් මම පොත් 15ක් විතර ඕඩර් කරා. හැබැයි මං හිතුවා මේ මාසෙන් නම් පොඩ්ඩක් පොත් වලට දරන වියදම චුට්ටක් අඩු කරන්න ඕනේ කියලා. නැත්තම් පසු කාලීනව මට මේ පොත් විකුණලා තමයි මේ කන්න අදින්න වෙන්නේ කියලා හිතුවා. ඒ නිසා මේ මම පොඩක් මේ පාර අඩුවෙන් තමයි ඕඩර් කරේ. හැබැයි මට ඕන කරන මට ආසයි කියලා හිතෙන පොත් සෙට් එකක් මේ මම ඒත් එක්කම දැම්මා. මේ දවස්වල මම මේ ගයනයිස් ලක්මාලිගේ පොත් කියවනවා. එයාගේ පොත් හරිම ලස්සනයි. ඒක අර ලංකාවේ ජන ජීවිතය පසුබිම් කරගෙන ලියන ඒව නිසා මේ ගොඩක් අර අනිත් පරිවර්තන කතා කියනවා කියන්නේ මේ අපේ හිතට දැනෙනවා. මොකද ඒක ලංකාවේ කොහේ හරි වෙන සිදුවීමක් අනේ ඇත්තටම මෙහෙම එකක් තියෙනවද මෙහෙම ගමක් තියෙනවද එයාගේ සත්‍ය කතා සෙට් එකක් තියෙනවා ඒ නිසා මේ ඔන්න ඔය වගේ මෙහෙම ගමක් තියෙනවද ඇත්තටම මෙහෙම වෙලා නැත්නම් අනේ වගේ දේවල් මගේ ඔළුවට එනවා මේ ඉතින් ඒක හරිම විනෝදයි ඉතින් ඒ නිසා මේ ගයිඩන්ස් එකක් මාර්ගෙන් පොත් සෙට් එකක් තමයි මේ පාර ගෙන්නේ මට මතක විදියට හරි මම මේ පාර ගෙන්නේ grantha.lk එකෙන් මට ගිය පාර කියන්න බැරි වුණා මේ grantha.lk එකෙන් ඇත්තටම 5000ට වැඩි ඕඩර්ස් වලට එයාලා මේ ඩිලිවරි චාර්ජස් අය කරන්නේ නැහැ. මේක මේ ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මම මේ පොත් කියවන්න කැමති ගිහිල්ලා පොත් ගන්න හැකියාවක් නැති. හැබැයි ඔන්ලයින් පොත් ඕඩර් කරන අයට එහෙම ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් මම ඒක බෙදා ගන්න එක හොඳයි නිසා තමයි මම මේ කියන්නේ. නැතුව මේක මේ ප්‍රොමෝෂන් කැම්පේන් එකක් නෙවෙයි. So 5000කට වැඩි ඕඩර්ස් වලට grantha.lk එකෙන් මේ හම්බ වෙනවා මේ ඩිලිවරි චාර්ජස් ෆ්‍රී අපිට ඕඩර් එක හම්බ වෙනවා. මම මේ ඕඩර් එක දැම්මේ මට මතක විදියට පෙරේදා ඒ කියන්නේ මට පඩි හම්බුනේ 10 වෙනිදා මම 11 වෙනිදා දැම්මා ඕඩර් එක. මට අද වෙනකොට මේක හම්බුණත් එක්ක. ඇත්තටම මේ පාර මම පොත් ගොඩක් ඕඩර් කරපු නැති නිසාද දන්නේ නැහැ මේ මගේ ඕඩර් එක මේ පාර කලින් ඇවිල්ලා thank you. ඉතින් අපි බලමු මොනවාද මේ මම මේ පාර ගත්ත පොත් කියලා. මම කියවනේ මම ගායනාස් ලක්මාලිගේ මේ පොතේ මේ දවස්වල ආසාවෙන් ඉන්න එයාගේ ආසාවෙන් පොත් කියවුවා මම. එයාගේ තියෙනවා මේ දවල සියපත් මීදුම් නින්න ඊට පස්සේ අවකාශ කියලා පොත් තුනක්. මම දන්නේ ඊට වැඩි පොත් ඒ සෙට් එකේ තියෙනවද කියලා. දෙව්මි සියපත් කියලා CID ඔෆිසර් ලේඩි කෙනෙක්ගේ කතාවක් තමයි යන්නේ. ඒ CID ඔෆිසර් ලේඩි තරුණ කෙල්ලෙක්. මම ලේඩි කිව්වට හරියන්නේ නැද්ද මම දන්නවා. ඒ CID ඔෆිසර් ගර්ල් කෙනෙක්ගේ එයා යම් කිසි අභිරහසක් විසඳන්න කොහොමද එයා විශ්වලාගෙන ගිහිල්ලා ගමක නම් එක සිද්ධ වෙලා තියෙන ගමේ මිනිස්සු අතරට ගිහිලි ඉවර වෙලා ඒක කොහොමද එයා විසඳන්නේ කියන එක හරිම ලස්සනට විග්‍රහ කරලා තියෙන පොතක්. ඇත්තටම ඒක ගොඩක් සමීපයි. මොකද අපි දන්න අඳුරන පළාත්ම තමයි සමහර වෙලාවට ඒ පොතට දාලා තියෙන්නේ. අර ගිහින් බලන්න හිතනවා එහෙම දැන් ඒ පළාතට තියනවාද කියලා. අන්න ඒ වගේ හරිම ලස්සන මේ හරිම ලස්සන ලියලා තියෙන පොත් සෙට් එකක් යාගේ තිබ්බා. ඒ නිසා මම හිතුවා යාගේ අනිත් පොතුත් ලස්සන ඇති කියලා. ඒ නිසා මම මේ පාර දැන් ඊයේ පෙරේද ඉඳන් කියවන තව පොතක් තියෙනවා මේ මොනර විලාපේ කියලා. ඒකත් හරිම ලස්සනයි. මම භාගයක් කියවලා තියෙනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම කියවලා ඉවරුනහම ඒ කියන්නේ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න. මම ගයනස් ලක්මාලික මේ පාර ඕඩර් කරලා තියෙනවා යෝන් මාරුතේ. මේක නම් චුට්ටක් මට හිතෙනවා මේ පොඩ්ඩක් බොළඳ කතාවද දන්නේ නැහැ කියලා. හැබැයි යාගේ කතාවෙන් බොළඳ නෑ. මං දන්නේ නැහැ ඉතින්. බලමු කියවලා. ඊට පස්සේ මේ ගොඩ දවසකින් ඉඳන් මේ අපේ තිවංක මල්ලි මට මෙසේජ් දානවා හත්පණ අරගෙන කියලා. මට හත්පණ උමනාවක් තිබ්බ ගන්න. මොකද මේ මගේ ගාව පොඩි ළමයින් කතා පොත් සෙට් එකකුත් තියෙනවා. ඒ හින්දා මං හත්පණ ගත්තා උන්න. හත්පණ ආයෙ මට මුලින් ඉඳන් කියවන්න ඕනේ. ඒ නිසා මේ ඒක කියවලා ඉවරුනහම තිවංක මල්ලි ඔයාලට මම මේ අනිවාර්යෙන් හත්පණ ගැන වීඩියෝ එකක් අරගෙන මුළු කතාවම කියලා හරි. ඕකේ. ඊට පස්සේ ගයනස් ලක්මාලිගේ අග්නිධාරා කියලා පොතක් තිබ්බා. මට හිතුණා ඒ පොතත් ලස්සන ඇති කියලා. මේ ගයනස් ලක්මාලිගේ පොතුත් සාමාන්‍යයෙන් අර සමාජයේ ඉතාමත් ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ මූලික ගැටලු සමහර වෙලාවට අපි හිතමු අනීතික මුදල් ගනුදෙනු. එහෙම නැත්නම් මිනිමරුමක් කළා වසන් වෙච්ච. අනේ වගේ එහෙම නැත්නම් අద్భుත කතා. ඔය අපරාන්ත කියලා පොතක් තිබ්බා යාගේ. ඒවා ඒක තනිකරම මේ ඇදිහිලි විශ්වාස යන්ත්‍ර මන්ත්‍ර ඒ වගේ දේවල් විශ්වාස කරන ගමක සිද්ධ වෙච්ච කතා මාලාවක්. අන්න ඒ වගේ ලස්සන කතා ගොඩක් තිබ්බා. මම මේකත් කියලා කියන මේ කොහොමද කියලා. ඊට පස්සේ ආයෙ තව තිබ්බා මේක නම් සෙන්ටිමීටර් කතාවක් වෙනස් කියලා හිතුණා. එදාස් තෙනෙහින් නොබැඳුණා නම් මේකත් ලස්සනයි. ඊට පස්සේ සුනිත්‍රා ගාම්බඩගේ මේක නම් ෆිල්ම් එකකට ගැහුවා මට මතක විදියට. කන්දක් සීමා උඩ කරා. ඊට පස්සේ ආයෙත් අවසාන කොට විදියට ගයනස් ලක්මාලිගේ භාවි. මෙන්න මේ පොත් සෙට් එක තමයි මම මේ පාර ඕඩර් කරේ. මම හිතන්නේ මේ පොත් සෙට් එක ඕඩර් කරපු එක මම කරපු හොඳ දෙයක් කියලා. 3යි 4යි 5යි පොත් ඔක්කොම 6ක් තියෙනවා.
ඉතින් මම මේ පොත් කියවලා ඔයාලට එක බෙදා ගන්නම් මේ පොත් කොහොමද කියලා ඒක කොච්චර ලස්සනයිද මම වගේ හැඟීමක් ඔයාලට දැනෙන්නේ මේ කියවහම කියලා. ඉතින් ඊළඟ මාසයේ පොත් සෙට් එකක් අරගෙන මම එන්නම්. ඊට කලින් මම අනිවාර්යයෙන්ම මේ පාරනම් ඕගලන්ට මේ මාසෙට වීඩියෝස් දෙක තුනක් දෙනවා මම තමයි මම කියවන පොත් ගැන. ඉතින් ආයි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.